දැන් මේ මට කියන්න කොහොමද ලේනා කෑ ගහන්නේ? ටින් 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 කියලාද? මට නම් ඇහෙන්නේ කොහොමද නේද? කොහමද? හරිද? අපි එහෙම සද්ද නිකන් ටින් ටින් කියනවා කියලා බෑ. අපි ලේනාගේ සද්දේ චුට්ටක් ගන්න අපි උත්සාහ ගන්න ඕනි. එතකොට ලේනාගේ පිටමැද මොනවද දැකලා තියන්නේ ඔයගොල්ලෝ? ඉරි තියෙනවා නේ? මොන පාටද ඒ ඉරි? කළු පාට ඉරි තියෙනවා. ඔන්න ලේනෙක් දැන් ලේනා යනකොට බලන්න ඕනි. අර ගස් උඩ පැනගෙන යනවා, මිදුලෙන් දුවගෙන යනවා නේද? එතකොට බලන්න ඕනි. ඉරි තුනක් තියෙනවා. ඔන්න බබෙක් අහනවා අම්මගෙන් මෙහෙම. ලේනගේ පිටමැද මොකද්ද? ලේනගේ පිටමැද ඉරි තුන ඇන්දේ. කවුද අනේ අම්මේ? ඒකත් හොඳයි. ඒකත් කරමු. හරි. මොකද්ද මම දැන් කිව්වේ? ලේනගේ ඇන්දේ කවුද මගේ අම්මේ? හරි. එහෙමත් හොඳයි. කවුද අනේ අම්මේ? නේද? එතකොට අපි ඒක මේ ආයෙමත් චුට්ටක් කියමු බලන්න. වැඩ කරන ගමන් ලේනගේ පිටමැද ඉරි තුන ඇන්දේ කවුද මගේ අම්මේ? එහෙම තමයි. හරි. ඊටු ටික කියමු වැඩ කරලා ඉවර වෙලා. මම කියන්නම් එතක. හරිද? හරි. ඔන්න පටන් ගන්නවා. පුතාලට මතක ටිකක් කියන්න. ලේනගේ පිටමැද ඉරි තුන ඇන්දේ කවුද මගේ අම්මේ? ලස්සන කිරි සුදු හංස පැටව් ටික ඇයි වතුරට දැම්මේ? ලස්සන කිරි සුදු හංස පැටව් ටික හංසය කොහෙද ඉන්නේ? වතුරේ. එහෙනම් ඔන්න කියනවා ලේනගේ පිටමැද ඉරි තුන ඇන්දේ කවුද මගේ අම්මේ? ලස්සන කිරි සුදු හංස පැටව් ටික ඇයි වතුරට දැම්මේ? පිල් විදහාගෙන නටනා මොනරා ඇයි දෝ තාම කැලේ? ඇයි අවලස්සන කෝලගේ කටහඬ ඉතරම් මිහිරි කලේ? ලේනගේ පිටමැද ඉරි තුන ඇන්දේ කවුද මගේ අම්මේ? ලස්සන කිරි සුදු හංස පැටව් ටික ඇයි වතුරට දැම්මේ? ලස්සනයි. අපි තව එක එක තමන් කැමති විදියට පාට කොළ මේ අපි අමුනමු මාලයක්.